බිලියන ප්‍රතියන්ගේ දරුවෝ 40කට විතරක් දොරවල් ඇරෙන විශේෂ පාසල් Google Map එකේ හොයන්න එපා හම්බෙන්නේ. කවදාවත් Google Map එකට ඒවා දාන්නෙත් නැහැ. මේක ලෝකයේ තියෙන හංගපු සීක්‍රට් එකක් කියලා කියන්නේ. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඔබටයි මටයි දිනන්න නෙවෙයි. උපදින එක වෙන්නේ අපේ කැමැත්තටද? නෙවෙයි. මැරෙන එක වෙන්නේ අපේ කැමැත්තටද? නෙවෙයි. අපි හැබැයි ආතල්ලකට කියනවා මේ මැද ටික යන්නේ අපිට ඕන හැටියට කියලා. දැන් අපි බලමු අපේ එක කන්ට්‍රෝල් කරලා තියෙන තරම. අපි අවුරුදු ගාණක් ඉස්කෝලේ ගියා. හරි. ගිහලා අමාරුවෙන් ඉගෙන ගත්ත මාර දේවල් ගොඩක්. මං වාට කියනවා ඒකෙන් වැඩි හරියක්ම අපි කවදාවත් ප්‍රයෝජනයට ගත්තේ නැති දේවල්. හැබැයි අපි කවදාවත් ඉස්කෝලේ යන කාලේ ඔක ප්‍රශ්න කරාද? නෑ. ඉස්කෝලෙන් අවුට් වෙලත් අපි මේක ප්‍රශ්න කරාද? අපිට ජීවිත කාලෙම පුරුදු කරා එක දෙයක්. මොකක් හරි දෙයක් දැනගන්න ඕන නම් අත උස්සන්න. අපේ වාරේ නිකන් ඉන්න. ලැබෙන උපදෙස් පිළිපදින්න. කොටින්ම කියනවා නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න. පොඩි කාලේ ඉඳලා අපේ දාන ඔලුවට දෙයක්. ලොකුණාම හොඳ රස්සාවක් කරන්න. සතියකට පැය 40ක් 45ක් වැඩ කරන්න. ඒ හම්බ කරන එකෙන් භාගයක් ටැක්ස් ගෙවන්න. 55න් හරි 60න් හරි විශ්‍රාම යන්න. ඔයා හිතන්නකෝ දැන් බිලියන 8ක් මිනිස්සු ඉන්න ලෝකික 90%කට වැඩිය. අදටත් කරන්නේ ওই ටිකද ওই ටික නෙමෙයිද? ඔය ටික තමයිනේ. දන්න කාලේ ඉඳලා මම කරලා තියෙන්නේ ඔය ටික. මගේ තාත්තා කරලා තියෙනෙත් ඒකනේ. තාත්තා කරලා තියෙනෙත් ඒක. Yes. ඔයා හිතනවද මේක නිදහස කියලා? එහෙම නැත්නම් මේ මනුස්ස ඉතිහාසෙම ස්ක්‍රිප්ට් එකකට රන් කරනවා කියලා වාට හිතෙන්නේ නැද්ද? කොහොමද මේ එකම දේ මෙච්චර අවුරුදු ගාණක් කරන්නේ? අපි කවුරුත් ප්‍රශ්න කරන්නේත් නෑනේ. ඇයි ක්වෙස්චන් කරන්නේ නැත්තේ? ප්‍රශ්නයක් අහන්න තරම් පොඩ්ඩක් නතර වෙලා කල්පනා කරන්න තරම් පණක් හරි වෙලාවක් හරි ඉතුරු වෙන්නේ නැති විදිහටමයි මේ ස්ක්‍රිප්ට් එක හදලා තියෙන්නේ. පොඩි බ්‍රේක් එකක්වත් නෑ. නෑනේ. සිස්ටම් එක හදලා තියෙන්නේ නැවතිලා හිතන්න නෙමෙයි. හැල්මේ දුවන්න. හැබැයි හැම මිනිහම නෙමෙයි. ටික දෙනෙක් ඉන්නවා. ඒ පිටපත ලියන අය. Okay. ඔබට මේක දවසක පේන්න පටන් ගත්තොත් ඔබට ඒකට සම්බන්ධ විස්තර එක දිගටම පේන්න පටන් ගන්නවා. ඇඟේ මයිල් කෙලින් වෙනවා. කතාව තියෙන බත් තියෙන තැනටමයි කොස් කියලා. සල්ලි තියෙන මිනිහම නේද සල්ලි හම්බ කරන්නේ. කන්ට්‍රෝල් ලෙවල් එකේ ඉන්න මිනිහගේ පරම්පරාවටමයි කන්ට්‍රෝල් එක. Yes. ලෝකයේ තියෙන සියලුම ධන සම්පත් එකතු කරලා ගාන හදලා අපි බලාගෙන ගියොත් මේවා අයිති කාටද කියලා. ලෝකයේ පුරා තියෙන සියලු සැප සම්පත් වලින් 43%ක් අයිති ලෝකේ ඉන්න 1%ක් මිනිස්සුන්ට. ලෝකෙම තියෙන සියලුම ධන සම්පත් වලින් 76%ක් අයිති ඒවා පාලනය කරන්නේ ලෝකේ ඉන්න 10%ක් මිනිස්සු. ඒ 76 නුත් 43%ක් කන්ට්‍රෝල් කරන්නේ 1%ක් මිනිස්සු. ඩෙෆිනිට්ලි තාම ඔයයිමයි ඒක ඇතුලේ නැහැ. ලෝකේ තියෙන ධන සම්පත් වලින් ඉතුරු වෙලා තියෙන 24% තමයි ලෝකේ ඉන්න මිනිස්සු 90%කට භුක්ති විඳින වෙලා තියෙන්නේ. එතන අපි ඉන්නවා. ලෝකේ බිලියන පතියෝ ඉන්නේ 3000ක් විතර. අර 101 නුත් 3000 ඉන්නේ. ඒ බිලියන පතියන්ගේ ළමයි අපි යන ජාතියේ ඉස්කෝල වලට ගිහලා ග්‍රැජුවේට් වෙන්නේ නැහැ පුතා. මේක ලෝකයේ තියෙන හංගපු සීක්‍රට් එකක් කියලා කියන්නේ. මේ ලෝකේ තියෙනවා ඒ වගේ බිලියන පතියන්ගේ දරුවෝ 40කට විතරක් දොරවල් ඇරෙන විශේෂ පාසල් Google Map එකේ හොයන්න එපා හම්බෙන්නේ. කවදාවත් Google Map එකට ඒවා දාන්නෙත් නැහැ. ප්‍රකෝටිපති ළමයින්ගේ පන්ති කාමරය ගැන දැන් අපි පොඩ්ඩක් කතා කරමු. Okay. ඔයයිමයි X අගේ හොයනකොට සමාජ අධ්‍යයනයේ භූගෝලය ලෝකයේ උසම කන්ද මොකක්ද කියලා ඉගෙන ගන්නකොට ඒ බිලියන පතියන්ගේ ළමයි 14 ඉගෙන ගන්න වෙන සබ්ජෙක්ට් එක. මේ ක්‍රමවේදයට අපි කියනවා ඩිනාස්ටි ස්ට්‍රැටජි වංශපතියන්ගේ උපාය මාර්ගය කියලා කියන්නේ. මේ වගේ ඉස්කෝල 50ක් විතර ලෝකේ තියෙනවා කියලා කියනවා. ඔයාලට මේලා මතක් වෙන්න ඕනේ හැරි පොටර්ගේ හොග්වර්ට් ගම. Yes. පහසුකම් ගාස්තු මාසෙකට ලංකාවේ සල්ලි වලින් මිලියන 50ක් විතර. මොනවාද විෂය නිර්දේශය? ලෝකේ ඉංජිනේරු තාක්ෂණයට කළ යුතු බලපෑම් මොනවාද? අර්බුද නිර්මාණය කරන්නේ කෙසේද? ඒවා වාසි සහගත අන්දමට පාලනය කරන්නේ කෙසේද? මේකට කියන්නේ උගන්වනවා කියලා නෑ. මේකට කියන්නේ ගෲම් කරනවා කියලා. සූදානම් කරනවා. රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග සමාලෝචනය කරන්නේ කොහොමද? රටවල් වල සිටින දුර්වල නායකයන් හඳුනාගන්නේ සහ පොළඹවාගන්නේ කෙසේද? ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගන්නේ කෙසේද? අවදානම් අවස්ථාවකදී සතුරු කලාපයකදී ආරක්ෂිතව හැසිරිය යුත්තේ කෙසේද? සබ්ජෙක්ට් කොහොමද? උපන් දෙකට අහලා නෑ. ඩිග්‍රී නෑ. දේශන පවත්තන්නේ කවුද? ලෝකේ හිටපු සුපිරි තානාපතිවරු සහ උසස් හිටපු විශ්‍රාමගත් CIA නිලධාරීන්. මොනවද උගන්වන්නේ? ඒගොල්ලෝ බලේ ඉන්න කාලේ ඒගොල්ලෝ සාර්ථකව කරලා නිමා කරපු ඔපරේෂන් සහ ඒවා ප්‍රතිඵල තමයි උගන්වන්නේ. මොනවද මේ ළමයින්ට අන්තිමට හම්බෙන දක්ෂතා? වචනයක් කතා නොකර පිරිසක් පාලනය කරන්නේ කොහොමද? ධනපතියන් සහ එක එක රාජ්‍යයන් අතර සම්බන්ධතා ශක්තිමත් කරන්නේ කොහොමද?
රට රටවල නායකයන්ගේ දුර්වල මනෝභාවයන් අඳුනාගන්නේ කෙසේද? පරීක්ෂණයක් තියෙනවා. විභාගය තමයි මේක. ඩොලර් මිලියන 10ක් වටින ව්‍යාපාරයක් වා පටන් ගන්න ඕනේ මේක ඉවරනකොට. තෝරාගත් රටක රජයක් සමග ගිවිසුමකට දෙකකට එළඹෙන්න ඕනේ. කිසිම කෙනෙකුට කිසිම හෝඩුවාවක් දැනෙන්නේ නැති විදිහට ප්‍රකෝටිපතියන් 3 දෙනෙක් මුණ ගැහිලා ඒගොල්ලොත් එක්ක යම් ව්‍යාපෘතියක් පටන් ගන්නවා. මේ ළමයින්ට බාර දීලා තියෙන රාජකාරිය මොකක්ද? පරම්පරාවේ ධනය සහ බලය රැකගන්න එක. ඔය කියන සීට් එකේ අලුත් උරුමකරුවන් නිර්මාණය කරන එක. හරි. ඉස්සරහා අවුරුදු 100කට තියෙන බ්‍රෑන්ඩ් නේම්ස් හදන එක. මේගොල්ලෝ ඊළඟ පරම්පරාව නෙමෙයි පුතා. මේ අනාගතයේ රජවරු මේ. ඔය රජ කියන concept එක කරගලා ආයෙනවා. එක එක නම් තියෙන ගොඩක් ලොක්ක දඟලන්නේ ඒකට තමයි. මේක දන්න සමහර අය මම විශ්වාස කරනවා මේ රටේ ඉන්නවා. මේ පරීක්ෂණයෙන් සමත් වෙන ඕනම කෙනෙකුට ලැබෙන ලොකුම තෑග්ග දන්නවද? මොකක්ද? ලෝකේ ඊළඟ අවුරුදු 100 සඳහා දැනටම තීරණය කරලා තියෙන සැලැස්මේ පිටපත හම්බෙනවා. කොහමද ලෝකේ යන්නේ? කොහෙද යුද්ධ තියෙන්නේ? Okay. කවුද උඩට එන්නේ? කවුද වැටෙන්නේ? කවුරු විසින් කාවද පාලනය කරන්නේ? ඒවා ස්ක්‍රිප්ට් කරලා ඉවරයි. ඔබ හිතනවාද ඒවා හම්බෙන් සිද්ධ වෙන දේවල් කියලා? නෑ. ඒ එලිට් ක්ලබ් එකේ සෙට් එකට බාර දෙන රාජකාරිය තමයි මේ ප්ලෑන් එක එක්සිකියුට් කරන එක. නිකමට නෙමෙයි ඉස්සර කියලා තියෙන්නේ ජීවිතේ රංගමඩලක් අපි ඒක රංගපාන නළුව කියලා.